ආයුබෝවන් හැමෝම වන්ඩේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ තාක්ෂණයෙන් ඉහළම වාහන නිෂ්පාදන සමාගමක් ගැන. සාමාන්‍ය පවුලක ඉපදුණු කෙනෙක් වාහන හදන සමාගමක් පටන් අරගෙන ඒක ලෝකයේ පුරා තරුණ තරුණියන් පිස්සු වට්ටන තාක්ෂණයෙන් ඉහළම වාහන හදන මට්ටමට දියුණු කරපු කතාව ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් එන්න වන්ඩේ channel එකත් එක්ක ලෝක ප්‍රසිද්ධ පෝෂේ වාහන සමාගමේ මුල ඉඳලා මේ වෙනකන් ආපු ගමන ගැන විස්තර හොයන්න. පිස්සු හැදෙන විස්තර ටිකක් බලා ගන්න වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී ඉන්න. තාමත් වන්ඩේ channel එක subscribe කරන්න බැරි වුණා නම් අලුත් වීඩියෝ එකක් දාපු හැටි බලා ගන්න subscribe කරන්න. අනිත් අයටත් බලා ගන්න share කරන්නත් අමතක කරන්න එපා. වැඩිදුර විස්තර පහළ link වලින් බලා ගන්න පුළුවන්. ඊටත් වැඩියෙන් මොනවා හරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. පෝෂේ සමාගම ගැන කතා කරන්න කලින් ඒකේ නිර්මාතෘ ෆර්ඩිනන්ඩ් පෝෂේ ගැන පොඩි හැඳින්වීමක් කරන්නම වෙනවා. 1875 සැප්තැම්බර් 3 වෙනිදා දැනට චෙකෝස්ලෝවාකියාවට අයත් වෙන ප්‍රදේශයක් වන මැෆර්ස්ඩෝෆ් කියන ප්‍රදේශයේදී ඇනා සහ ඇන්ටන් පෝෂේට දාව ෆර්ඩිනන්ඩ් පෝෂේ උපත ලබනවා. ෆර්ඩිනන්ඩ් පෝෂේගේ තාත්තා ජලනල කාර්මිකයෙක්. කුඩා කාලේ ඉඳලම විදුලි කාර්මිකයෙක් වෙන්න තිබුණු ආශාව නිසාම එයාගේ ගෙදර ඉඳලා කිලෝමීටර් 5ක් වගේ දුරකින් තිබුණු රයිකෙන්බර්ග් බහුතාක්ෂණික ආයතනයට ඇතුළත් වෙලා රාත්‍රී පන්ති වලට සහභාගී වෙනවා. එහෙම ඉගෙන ගන්න අතරේ දවාලේ තවත්තගේ වර්ක්ෂොප් එකේ වැඩවලට උදව් කරනවා. 1893 අවුරුද්දේ ඒ වෙනකොට වයස 18ක් වෙන ෆර්ඩිනන්ඩ් ඕස්ට්‍රියාවේ වියනා වල බිලාගර් ඉලෙක්ට්‍රිකල් සමාගමට සම්බන්ධ වෙනවා. මේ සමාගමට දැන් කියන්නේ ABB සමාගම කියලා. මේ රස්සාව කරන ගමන් එයා වියනා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අර්ධකාලීන පාඨමාලාවලට සහභාගී වෙනවා. කොහොම හරි ඒ කාලේ ඇමරිකන් ජාතික විලින්ටන් ඇඩම්ස් කියන කෙනාගේ සංකල්පයකට අනුව වීල් හබ් මෝටර එකක් නිෂ්පාදනය කරන්න එයා සමත් වෙනවා. මේක බයිසිකල් වලට හයි කරන මෝටරයක්. ෆර්ඩිනන්ඩ් 1898 දී ජාකොබ් ලෝනර් කියලා සමාගමක් එක්ක සම්බන්ධ වෙනවා. ඒත් එක්කම මෙයාලා වාහන හදන්න පටන් ගන්නවා. මුලින්ම හදන්නේ ඉලෙක්ට්‍රික් වාහන. ඕන්න දැන් ඔයාලට ප්‍රශ්නයක් නේද? ඉලෙක්ට්‍රික් වාහන ආවේ අපි දන්න කාලෙනේ. නෑ. ලෝකේ අභ්‍යන්තර දහන එන්ජින් තියෙන වාහන හදන්න කලින් ඉලෙක්ට්‍රික් වාහන හැදුවා. ඒව ගැන විස්තරයක් මම වෙනම වීඩියෝ එකකින් කියන්නම්. එයාලා 1898 දී එගර් ලෝනර් කියලා වාහනයක් හදනවා. මේක ඉලෙක්ට්‍රික් වාහනයක්. ඒ වගේම මේකට මෝටර් දෙකක් සවි කරලා තිබුණා. 1900 අවුරුද්දේ ඉංග්‍රීසි ජාතිකයෙකුගේ ඇනුමකට අනුව ඒ වාහනයට මෝටර් 4ක් සවි කරලා අපට කියන්න බැරි විදිහේ අලුත් නමකින් ඉදිරිපත් කරනවා. මේක හදන්නේ වාර්තාවක් තියන්නයි රේස් පදින්නයි. හිනා යන කෑල්ල කියන්නේ මේකේ තියෙන ලෙඩ් ඇසිඩ් බැටරි සෙට් එක විතරක් කිලෝග්‍රෑම් 1800ක් බරයි. ඒත් ඒ කාලේ හැටියට මේක ලොකු ජයග්‍රහණයක් වගේම වාහන කර්මාන්තයේ විශාල ඉදිරිපින්මක්. කොහොම හරි මේ බැටරි වලයි තියෙන වාහනේ සම්පූර්ණ බරයි හින්දාම මේ වාහනේට කඳු ඇද ගන්න අමාරු වෙනවා. මේකට විසඳුමක් විදියට පෝෂේ ජර්මනියේ ඩේම්ලර් කියන සමාගමෙන් ගත්තු එන්ජිමකට ජෙනරේටරයක් සවි කරලා ඒකෙන් වඩා කුඩා බැටරි පැක් එකක් යොදාගෙන වඩා සාර්ථක වාහනයක් හදනවා. මේකට නම දාන්නේ ලෝනර් පෝෂේ කියලා. මේක තමයි ලෝකේ පළවෙනි හයිබ්‍රිඩ් වාහනේ. මේ ක්‍රමය අදටත් දුම්රිය එන්ජින් වල භාවිත කරනවා. ලෝනර් පෝෂේ වාහනේ ඕස්ට්‍රියාවේ වේගවත්ම වාහනේ විදිහට වාර්තාවක් තියෙනවා. වේගය පැයට කිලෝමීටර් 56ක්. ඒ වගේම 1901 දී ෆර්ඩිනන්ඩ්ම මේ වාහනේ ඕස්ට්‍රියාවේ එක්සෙල්බර්ග් රැලි එකේ පැදලා පළවෙනි තැන ගන්නවා. 1905 දී හොඳම වාහන ඉංජිනේරුවෝ විදියට පොටින් සම්මානය ෆර්ඩිනන්ඩ්ට හිමි වෙනවා. 1906 අවුරුද්ද දක්වා ලෝනර් පෝෂේ වාහන 300ක් විතර නිෂ්පාදනය කරනවා. ෆර්ඩිනන්ඩ් 1906 දී ඔස්ලෝ ටයිම්ලර් කියන ඕස්ට්‍රියන් වාහන සමාගමේ ප්‍රධාන සැලසුම් ශිල්පියා විදියට සම්බන්ධ වෙනවා. ඒ සමාගම වෙනුවෙන් 1910 දී මොඩල් 2780 කියන කාර් එක හදන්නේ ජර්මනියේ ප්‍රින්ස් හෙන්රි රැලි එකට. ඒකේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ස්ථාන තුනම දිනා ගන්න මේ මොඩල් එකේ කාර් තුනක් සමත් වෙනවා. ඒ හින්දා මේ කාර් එක ජනප්‍රිය වෙන්නේ ප්‍රින්ස් හෙන්රි කියලා. 1916 දී මෙයා ඔස්ලෝ ටයිම්ලර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂයෙකු විදියට උසස් වීමක් ලබනවා. ඒත් එක්කම වියනා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ආට ආචාර්ය උපාධියක් පිරිනමනවා. 1922 අවුරුද්දේ තිබුණු කාර් රේස් 53කින් 43ක්ම දිනලා තිබුණේ ෆර්ඩිනන්ඩ් හදපු කාර්.
1923 දී මෙයා ඔස්ට්‍රෝ ඩයිම්ලර් සමාගමෙන් ඉවත් වෙන්නේ ඉදිරියේදී හදන කාර් ගැන සමාගමත් එක්ක ඇති වුණු මතභේදයක් හින්දා. මාස කිහිපයක් ඇතුළත ෆර්ඩිනන්ඩ්ට ඩේම්ලර් මොටොරෙල් කියන සමාගමේ ටෙක්නිකල් ඩිරෙක්ටර් විදියට පත්වීමක් ලැබෙනවා. 1924 වෙනකොට එයාට තවත් විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලැබෙනවා. පසු කාලීනව ඒ විශ්වවිද්‍යාලයෙන් එයාට මහාචාර්ය උපාධියකුත් ලැබිලා තියෙනවා. ෆර්ඩිනන්ඩ් අලුත් සමාගමත් එක්ක සාර්ථක කාර් ගණනාවක්ම හදනවා. මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මර්සිඩීස් බෙන්ස් SK කාර් එක. ඒක වෙන්නේ 1926 දී මේ සමාගම බෙන්ස් සමාගමත් එක්ක එකතු වෙලා ඩේම්ලර් බෙන්ස් කියන සමාගම පිහිටුවා ගත්තට පස්සේ. ඊට පස්සේ තමයි මර්සිඩීස් බෙන්ස් කාර් නිෂ්පාදනය කෙරෙන්නේ. කොහොම වුණත් ෆර්ඩිනන්ඩ්ගේ ආශාව වුණු කුඩා ප්‍රමාණයේ රේස් කාර් වලට මේ සමාගමේ ඉඩක් නොතිබුණු හින්දා එයා ඒ සමාගමෙන් 1929 දී අයින් වෙලා ස්ටියර් ඔටෝමොබයිල් කියන සමාගමත් එක්ක එකතු වෙනවා. ඒත් ඒ කාලේ තිබුණු ආර්ථික අවපාතය නිසා එයාගේ රැකියාව අහිමි වෙනවා. 1931 අප්‍රේල් මාසෙදී ෆර්ඩිනන්ඩ් එයාගේ බෑනා වුණු ඇන්ටන් පීෂ්ගෙන් ණයක් ඉල්ලගෙන ඇඩොල්ෆ් රොෂෙන්බර්ගර් කියන යුද විජාතිකයත් එක්ක එකතු වෙලා වාහන සැලසුම් කිරීමේ සහ උපදේශන සේවා සමාගමක් පටන් ගන්නවා. මේ ආයතනයට එයා එක කලින් වැඩ කරපු කීප දෙනෙක් එක්ක එයාගේ පුතා ෆෙරි පෝෂේවත් සේවයට බඳව ගන්නවා. වෙනස් සමාගම් වල වාහන සැලසුම් කරන ගමන් එයාගේ සිහිනයක් වුණු කුඩා ප්‍රමාණයේ රේසින් කාර් එකක් එයා ඩිසයින් කරනවා. මේ ව්‍යාපෘතියට තවත් සමාගම් කීපයක් වරින් වර දායකත්වයේ දුන්නත් ටික කාලෙකින් ඒ සමාගම් ව්‍යාපෘතියෙන් ඉවත් වෙනවා. කොහොම වුණත් එයාගේ ජීවිත රක්ෂණය අපේකට තියලා ලබාගත්තු ණය මුදලකින් එයා ඒක දිගටම කරගෙන යන්න උත්සාහ කරනවා. මේ වෙනකොට ලෝකයේ තිබුණු දැඩි ආර්ථික අවපාතය හමුවේ එයා P-Wagon කියලා කිලෝග්‍රෑම් 750 සීමාවේ කාර් එකක් නිෂ්පාදනය කරනවා. 1932 දී Audi, DKW, Horsch සහ Wanderer කියන සමාගම් එකතු වෙලා ඔටෝ යූනියන් කියලා සංවිධානයක් පිහිටුව ගන්නවා. ඔවුන් මේකට ෆර්ඩිනන්ඩ්ව බඳව ගන්නවා. මේ අවුරුද්දේ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනිය බලයට පත් වෙනවා. ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ දෙවන ලෝක යුද්ධය ආරම්භ කරපු කෙනා කියලා හැමෝම දන්නවනේ. 1934 දී හිට්ලර් සරල වගේම සාමාන්‍ය ජනතාවට මිලදී ගන්න පුළුවන් විදිහේ කාර් එකක් හදන්න කොන්ත්‍රාත්තුවක් ෆර්ඩිනන්ඩ්ට ලබා දෙනවා. එයා ප්‍රොටෝටයිප් කාර් දෙකක් 1935 වෙනකොට හදලා ඉවර කරනවා. එතනින් එකක් මුළු ලෝකේ පුරා ජනප්‍රිය වෙනවා. 1945 ඉඳලා 2003 අවුරුද්ද වෙනකන් මිලියන 21.5කට වඩා මේ කාර් එක ජර්මනිය, මෙක්සිකෝ, බ්‍රසීලිය කියන රටවල් වල නිෂ්පාදනය කරනවා. මේ කාර් එක තමයි Volkswagen Beetle කාර් එක. Volkswagen කියන්නේ ජර්මන් භාෂාවෙන් ජනතාවගේ වාහනය කියන එක. 1934 දී හිට්ලර්ගේ බලපෑම් මත ෆර්ඩිනන්ඩ් චෙකෝස්ලෝවාකියානු පුරවැසිභාවයෙන් අයින් වෙලා ජර්මන් පුරවැසිභාවය අරගෙන 1937 දී හිට්ලර්ගේ නාසි පක්ෂයට සම්බන්ධ වෙනවා. ඔන්න මෙතන ඉඳලා තමයි අඳුරු යුගය පටන් ගන්නෙ. හිට්ලර්ගේ විශ්වාසවන්තම SS සංවිධානයට මෙයා සම්බන්ධ වෙනවා. ඒ වගේම හිට්ලර්ගේ පාර්ලිමේන්තුවටත් මෙයා සම්බන්ධ වෙනවා. SS හමුදාවේ දක්ෂතමීන්ට ලැබෙන SS ඒරන් මුද්දයි යුද්ධ දක්ෂතමීන්ට ලැබෙන කුරුසයයි ෆර්ඩිනන්ඩ්ට පිරිනමනවා. Volkswagen සමාගම වුල්ෆ්ස්බර්ග් කියලා අලුතෙන් හදපු නගරයක පිහිටවනවා. අදටත් Volkswagen සමාගමේ මූලස්ථානය තියෙන්නේ එතන. 1939 දී පළවෙනි Porsche කාර් එක Type 64 කියන නමින් නිෂ්පාදනය කරනවා. මේ කාර් එකේ එන්ජිම වගේම තවත් ගොඩක් කොටස් Volkswagen Beetle එකේ තිබුණු ඒවමයි. බොඩි එක ඇලුමිනියම් වලින් හදලා තිබුණා. මේකේ කාර් 3ක් විතරයි හදන්නේ. මේ කාර් වලින් එකක් දෙවෙනි ලෝක යුද්ධයේදී විනාශ වෙනවා. තව එකක් යුද්ධෙන් පස්සේ ඇමරිකානු සොල්දාදුවන් පැදලා විනාශ වෙනවා. අනික Porsche පවුලේ පාවිච්චියට ගන්නවා. ඒ කාර් එක පස්සේ ඉතාලි ජාතික බැටිස්ටා කියලා කෙනෙක් අලුත් වැඩියා කළා ඔස්ට්‍රියන් ජාතික ඔටෝ මැතේ කියලා කෙනෙකුට විකුණනවා. 1950 දී එයා ඒ කාර් එකෙන් ඇල්පයින් රැලි එක දිනනවා. මේ කාර් එක 1982 වෙනකන් කාර් රේස් වලට පැදලා ඊට පස්සේ අලුත් වැඩියා කරලා මේ වෙනකොට ඇමරිකාවේ පීටර්සන් කියන වාහන කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියලා තියෙනවා. 1939 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණාට පස්සේ රේසින් කාර් නිෂ්පාදනය නැවතිලා හමුදා වාහන නිෂ්පාදනයට වැඩි තැනක් ලැබෙනවා. ටයිගර් P කියලා සුප්‍රසිද්ධ වුණු යුද්ධ ටැංකිය ෆර්ඩිනන්ඩ්ගේ නිර්මාණයක්. ඒත් නොයෙක් හේතු හින්දා මේ යුද්ධ ටැංකිය එච්චර සාර්ථක වුණේ නැහැ. ඒ හින්දා ඒක යුද්ධ ටැංකි නාශක වාහනයක් විදිහට වෙනස් කරලා පාවිච්චි කරලා තියෙනවා. කොහොම වුණත් මේ යුද්ධ ටැංකියේ චැසිය පසුකාලීනව ගොඩක් යුද්ධ ටැංකි වලට යොදා ගන්නවා. මීට අමතරව ෆර්ඩිනන්ඩ් ජර්මන් හමුදාවේ කාලතුවක්කු ප්‍රවාහන යාන්ත්‍රික කිරීමෙන් සහ ගුවන් යානාවල වැඩි දියුණු කිරීම වලින් නාසි හමුදාවට සහයෝගය දෙනවා.
යුද්ධය අවසන් වුණාට පස්සේ 1945 දී වොක්ස්වැගන් ආයතනය ප්‍රංශයේ පිහිටවන්න ආරාධනාවක් ලැබෙනවා. ඒත් එක්කම රෙනෝල්ඩ් සමාගමේ උපදේශක පට්ටමකුත් ෆර්ඩිනන්ඩ්ට ලැබෙනවා. ඒත් අවසාන මොහොතේ ඔක්කොම වෙනුවට ෆර්ඩිනන්ඩ්ටයි එයාගේ පුතා ෆෙරිවයි බෑනවුණු ඇන්ටන්වයි යුද්ධ අපරාධ චෝදනා යටතේ සිරගත කෙරෙනවා. චෝදනාව වෙන්නේ රුසියානු සහ පෝලන්ත ජාතිකයින් 1000ක් විතර මරණකම් බලහත්කාරයෙන් වැඩ ගැනීම. මාස 6කට පස්සේ ෆෙරිව නිදහස් කරනවා. ෆර්ඩිනන්ඩ් වයි ඇන්ටන් වයි නිදහස් කරන්න නම් ෆ්‍රෑන්ක් බිලියනයක වන්දියක් ගෙවන්න නියම වෙනවා. ෆෙරි යාළගේ සමාගම දිගටම පවත්වාගෙන යන්නයි තාත්තවයි මස්සිනාවයි නිදහස් කරගන්නයි ගොඩක් මහන්සිලා වැඩ කරනවා. කොහොම හරි කිසිම ප්‍රංශ ජාතිකයෙක් තමන්ගේ සමාගමේ සේවය කළේ නැහැ කියලා ඔප්පු කරගන්න මේගොල්ලෝ සමත් වෙනවා. ඊට පස්සේ පෝෂේ සන්නාමයේ යටතේ විකිණීම සඳහා හදන පළවෙනි කාරක වෙන පෝෂේ 356 කාරක යාළ නිෂ්පාදනය කරනවා. මේකෙන් කාර් 49ක් හදනවා. ඊට පස්සේ එයාලා ආයෙත් ජර්මනියට එනවා. ඒත් ප්‍රමාණවත් තරම් මුදල් නොතිබුණු නිසා එයාලා වෙළඳ නියෝජිතයෝ එක්ක ගිවිසුම්ගත වෙලා වාහන සඳහා අත්තිකාරම් මුදල් ලබාගෙන දිගටම වාහන හදනවා. ඊට පස්සේ එන අවුරුදු 17 ඇතුළත පෝෂේ 356 කාර් 78000කට වඩා නිෂ්පාදනය කරනවා. ඒත් එක්කම වොක්ස්වැගන් සමාගමේ උපදේශක තනතුරක් ෆර්ඩිනන්ඩ්ට ලැබෙනවා. ඒ හින්දා විකුණන හැම වොක්ස්වැගන් කාර් එකකින්ම කොමිස් මුදලක් එයාට ලැබෙනවා. 1950 දී ෆර්ඩිනන්ඩ්ට හෘදයාබාධයක් හැදෙනවා. ඒකෙන්ම එයා 1951 ජනවාරි 31 වෙනිදා මෙලොව හැර යනවා. 1996 දී ෆර්ඩිනන්ඩ්ව ඇමරිකාවේ පිහිටවලා තියෙන කීර්තිමත් රථවාහනකරුවන්ගේ නාමලේඛනයට ඇතුළත් කරනවා. මේකට කියන්නේ ඉන්ටර්නැෂනල් මෝටර් ස්පෝර්ට් හෝල් ඔෆ් ෆේම් කියලා. එයාගේ මරණයෙන් අවුරුදු 48කටත් පස්සේ 1999 දී සතවර්ෂයේ වාහන ඉංජිනේරුවරයා කියන සම්මානයෙන් ෆර්ඩිනන්ඩ් පෝෂේ පෙදුම් ලබනවා. දිගටම වැඩිදියුණු කිරීම කරමින් නිෂ්පාදනය කෙරුණු පෝෂේ 356 කාර් එක 1965 අවුරුද්දේ නිෂ්පාදන කටයුතු නතර කරනවා. ඊළඟට සමාගමේ ජනප්‍රියම කාර් එක වුණු පෝෂේ 911 කාර් එක එළිදක්වනවා. මේකත් එයාලගේ කලින් කාර් වගේම කාර් එකේ පිටුපස් සවි කරලා තිබුණු එයා කූල්ඩ් එන්ජිමක් තිබුණු කාර් එකක්. මේක ඩිසයින් කරන්නේ ෆෙරි පෝෂේගේ පුතා ෆර්ඩිනන්ඩ් ඇලෙක්සැන්ඩර් පෝෂේ. එයාට බුට්සි කියලා කියනවා. මේකෙන් කාර් ලක්ෂ 12කට වඩා හදලා තියෙනවා. පෝෂේ 911 වේරියන්ට් ගණනාවක් තියෙනවා. පෝෂේ සහ වොක්ස්වැගන් ආයතන දෙක 1969 දී ගිවිසුම්ගත වෙනවා. එහෙනම් අපි පෝෂේ සමාගම හදපු වාහන මොනවද කියලා බලමු. මුලින්ම Type 64 කාර් එක 1939 දී හදනවා. කාර් 3ක් විතරයි හදන්නේ. ඊළඟට පෝෂේ 356 කාර් එක. මේ කාර් එක 1948 ඉඳලා 1956 වෙනකන් කාර් 78000ක් හදනවා. ඒත් සමහර තැන්වල සඳහන් වෙන්නේ කාර් 76000ක් කියලා. 1953 ඉඳලා 1957 වෙනකම් පෝෂේ 550 ස්පයිඩර් කාර් එක. මේකෙන් කාර් 90ක් හදලා තියෙනවා. ඒත් සමහර තැන්වල 550A කියන මොඩල් එකනුත් කාර් 40ක් හැදුවා කියලා සඳහන් වෙනවා. පෝෂේ 718 කාර් එකෙන් 1957 ඉඳලා 1962 වෙනකම් කාර් 7500ක්, පෝෂේ 904 කාර් එකෙන් 1963 ඉඳලා 1965 වෙනකම් කාර් 108ක් වගේම 1963 ඉඳලා මේ වෙනකම් පෝෂේ 911 කාර් එකෙන් ලක්ෂ 12කට වඩා කාර් හදලා තියෙනවා. 1965-66 අවුරුදු වල පෝෂේ 906 කාර් එකෙන් කාර් 65ක්, 1965 ඉඳලා 1976 වෙනකම් 912 කාර් එකෙන් කාර් 30000කට වඩා හදලා තියෙනවා. 914 කාර් එක 1969 ඉඳලා 1976 වෙනකම් 118978ක්, 1970 ඉඳලා 1989 වෙනකම් පෝෂේ 930 කාර් එකෙන් 21580ක්, 1970 ඉඳලා 1988 වෙනකම් පෝෂේ 924 කාර් එකෙන් 152082ක්, 1977 ඉඳලා 1995 වෙනකම් පෝෂේ 928 මොඩල් එකෙන් කාර් 60870ක් නිෂ්පාදනය කරනවා. 1981-1991 කාලය ඇතුළත පෝෂේ 944 මොඩල් එකෙන් කාර් 163192ක්, පෝෂේ 959 මොඩල් එක 1986 ඉඳලා 1993 වෙනකම් කාර් 321ක්, 1992 ඉඳලා 1995 වෙනකම් පෝෂේ 968 මොඩල් එකෙන් කාර් 12780ක්, බොක්ස්ටර් 986 මොඩල් එකෙන් 1996 ඉඳලා 2004 වෙනකම් කාර් 164875ක්, 2002 ඉඳලා මේ වෙනකම් කයෑන් SUV 738503ක්,
2003 ඉඳන් 2007 වෙනකන් කැරේරා GT කාර් එකෙන් 1270ක් 2005 ඉඳන් 2016 වෙනකන් බොක්ස්ටර් කාර් එක ලක්ෂ 4කට වඩා සහ කේමාන් කාර් එක 1,50,000කට වඩා හදලා තියෙනවා. 2009 ඉඳලා මේ වෙනකම් පැනමෙරා කාර් 1,64,503ක් 2013-2015 කාලය ඇතුලේ Porsche 918 Spider කාර් එකෙන් කාර් 918ක් හදලා තියෙනවා. 2014 ඉඳන් මේ වෙනකම් Porsche Macan SUV 82795ක් වගේම 2014 ඉඳන් මේ වෙනකම් Porsche 982 කාර් එකෙන් 23670ක් 2019 ඉඳන් මේ වෙනකම් Taycan කාර් 1,50,000කට වඩා මේ සමාගම හදලා තියෙනවා. මේ වාහන ගොඩක් උසස් තත්ත්වයෙන් නිෂ්පාදනය කරපු නිසා ඒවයින් 75%කට වඩා තවමත් ධාවන තත්ත්වයේ තියෙනවා. Porsche වාහනවල විශේෂත්වය වෙන්නේ යාලා හැම වෙලාවෙම ඒ කාලේ පවතින වාහන වලට වඩා අලුත් ඩිසයින් වගේම අලුත් තාක්ෂණය භාවිතා කරලා තියෙනවා. Porsche සමාගම අද වෙනකම් පවතින එක හේතුවක්. කොහොම වුණත් එයාලට ප්‍රශ්න ආපු දැන් ගොඩක් තියෙනවා. ඒවයින් ගැලවෙන්න එයාලා එක උපක්‍රම යොදාගෙන තියෙනවා. අලුත්ම ඩිසයින් වගේම මූල්‍ය ප්‍රතිපත්තිත් ඒ අතර වෙනවා. 2022 ඉඳන් Porsche සමාගම පොදු සමාගමක් විදිහට කොටස් වෙළඳපොලේ කොටස් අලෙවි කරනවා. කොහොම වුණත් මේ වෙනකොට Porsche සමාගමේ Porsche සහ Peach පවුල් වලට අයත් වෙන්නේ කොම කොටස් වලින් 12.5ක් විතරයි. 12.1ක කොටස් වෙනත් අය මිලදී අරන් තියෙන අතරේ Volkswagen සමාගමට 75.4ක කොටස් හිමි වෙලා තියෙනවා. හොඳයි. එහෙනම් අදට සමුව අරන් යන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් තවත් පට්ටම වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්නම්. ගිහින් එන්නම්.